පස්සේ හිම වැටෙනවා. දැන් මම ඉන්නේ මාකම් කියන පැත්තේ. මොන බලමු දැන් අපි ගිහිල්ලා මාකම් ඒරියා එකේ හිම වැටෙන විදිය. ඊයේ ස්නෝ ස්ටෝම් එකක් තිබ්බා. ඔබට මාත් එක්ක බලන්න. මේ සෑහෙන උසට මේ ස්නෝ කරලා තියෙන්නේ. දැන් ගොඩක් වොකින් පාත් එකේ මේගොල්ලෝ ක්ලීන් කරලා ඒ උනාට බයයි ලෙක්සන් ගියන මාර මේ තියෙන උස මේ සෑහෙන උසකින් මේ ස්නෝ කරනවා දැන් ඊයේ ඉඳලම අපිට. මම මේ විදිහට ගේන්න මේ හිතුවේ මේ ඇත්තටම හරිම ලස්සනයි. කරදරෙන් තමයි ඒක අපිට. ඒවට හරිම ලස්සනයි. ඒක යන්න කරන්න ගියාම තමයි ඉතින් ගොඩක් කරදර. මන්න ස්නෝ වලට ආසයි. ගොඩක් අය නම් ආස නැහැ. මේ වින්ටර් එක කියන්නම මේ ගොඩක් අය අකමැති කාල සීමාවක්. ඒ ඔයගලට වටේම පේනවා ඇති. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන එක මමත් හිතුවා ඔයගොල්ලෝ තාස වෙයි කියලා මේ වගේ වීඩියෝ එකක් කරලා දැම්මාම බලන්න. ස්නෝ ඇවිල්ලා මූණට වදිනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් කොහොමත් මේක මාර්තු අන්තිම වගේ වෙනකම් ඉතින් මෙහෙම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. ටික ටික තමයි ඊට පස්සේ ස්ප්‍රින් එක පටන් ගන්නෙ. දන්නවද මේ ටොරන්ටෝ වල අපි ඉන්න සිටි එක මාකම් සිටි එක තමයි මෙතන ගොඩාක්ම ස්නෝ කරේ. ඇත්තටම සෙන්ටිමීටර් 60ක විතර ස්නෝ කිරීමක් තමයි තිබ්බේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේක කොච්චරද කියලා. මම ඇත්තටම ආස වුණේ ඔයගලන්ට පෙන්නන්න. ඒ නිසාම තමයි මේ වීඩියෝ එක ගේන්න ගියේ හිතුවේ. ඉතින් මේ ඇත්තටම ලස්සනයි. දැන් ඔයාලට වටේ පේනවා බලන්නකෝ වටේ. ඔයාලට තව දේවල් පෙන්නන්න නෑ. ඔක්කොම ගන්න දෙයක් නැහැ. ගෙවල් ඉස්සරහා ස්නෝ. දැන් මේ ට්‍රක්ස් වලින් ඔක්කොම අයින් කරන් ගිහින් තියෙනවා.
ඒ වුණාට මේ බේනවා කීම කන්න. අස් කරලා තියෙන ප්‍රමාණය. දැන් මේ ගස්වල මේ මේව කෝටු ගතියක තිබ්බට ඇත්තටම මේවත් ඔක්කොම දළු ඇවිල්ලා ආපහු නැවත කලින් තිබ්බ විදිහටම සමයකේ තිබ්බ විදිහටම මේවයි ලස්සනට මල් වෙනවා. අපි කවුරුත් හිතන්නේ දැන් ගහ මැරිලා. මේ බලන්න. ඒකත් ඇත්තටම මේ ස්ක්‍රීන් එකකට සමයකට ස්ක්‍රීන් එකට හැදිලා තියෙන මේ ගස් පවාම. ලංකාවේ නම් මෙහෙම ගහක් දැක්කොත් මේ ගහ අපෝ විතරින් අපු පොගෙනගෙන ගන්න බෑ. මේ ගහ මැරිලා නේද අපි කියන්නේ. ඔයගොල්ලන්ට පේනවා අඩු වැඩි මොකද මේ අඳුරු නිසා මේ වාහනේ එහෙම මේ ලයිට් වලින් පේනවා ඔයගොල්ලන්ට පේනවා මේ වාහනේ එහෙම හරි ස්ලෝ යන්නේ අපි එළියට බැස්සට කවුරුත් නම් හෙළියට බහින්නේ නැහැ. ඇයි ගොඩක් ස්නෝ කරන වෙලාවක් නේ. මම මේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගේන්න ඕන හින්දා තමයි මේ එළියට බැස්සේ. දැන් සීතලයි සෑහෙන්න. අපි ඔහොම ඉස්සරහට යමුකෝ බලන්න. මේ පේනවා. ඔයාලට පේන හැටි මං හිතගත්තා කොච්චරක් උසට මේ ස්නෝ එක තියනවද කියලා. පේනවා? මෙච්චර උසක් තියෙනවා. බබාලා සෙල්ලම් කරන විදිහ මේ වෙනවද ඔයගොල්ලන්ට වාහන ඔක්කොම වැහිලා ඉතින් දැන් මේගොල්ලෝ ජොබ් වලට යනකොට මේවා ක්ලීන් කරගෙන ඔක්කොම කරගෙන තමයි යන්න ඕනේ. මේ බලන්න මේ පොඩි අය පේනවද ඔයගොල්ලන්ට? මේගොල්ලෝ ස්නෝ උඩේ සෙල්ලම් කරනවා. පේනවද? ඒගොල්ලන්ට අලුත් අත්දැකීමක් එක. සෑහෙන්න ස්නෝ කරනවා. ඔයාලා ලයිට් එකෙන් පේනවා ඇති ඒක. මේ බලන්න. පේනවද? ලයිට් එකෙන් පේනවා. Hi. ඉස්සරහට වෙන්න කවුරුරි කාර් එකක් ක්ලීන් කරනවා. ඒක තමයි ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ. අපි වාහනේ යන ගමන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් පෙන්නනවා නම් මේක මෙච්චර ලස්සනට පෙන්වන්න බෑ. ඉතින් ඒකයි මම හිතුවේ අපි මේක පයින් යන ගමන් මේ වීඩියෝ එක අරගෙන ඕගොල්ලන්ට දාමු බලන්න කියලා.
ගේ කිට්ටු කරලා ඉන්නේ. දැන් තව චුට්ටකින් අපේ ගේ දැන් කිට්ටු කරලා ඉන්නේ ගේ. දැන් බලවත් පේන ඉස්සරහ ගෙදර සමහරු ක්‍රිස්මස් වලට සරසපු සැරසිලි ලයිට් ඒවා තාමත් ගලවලා නැහැ. සමහර විට ලබන දැන් මේ අවුරුද්දේ ආපහු දෙසැම්බර් වෙනකොට ඒක තියෙන ඒවා තියෙනවා. මට ඇත්තටම වහන්සි මේ ලෙසන් නැතුව ඇවිදලා මම ඔයගලන්ට පෙන්නන්නම් අපේ ගේ පිටිපස්ස. දැන් මේ පිටිපස්ස ලේන් එකෙන් තමයි ආවේ. ඒක නේද? ස්ලෝ කරන විදිහ. අපේ ගේ පිටිපස්ස ඩ්‍රයිව් එක. දැන් විනාඩි 5ක් නෑ අපි මේ ඩ්‍රයිව් එක ක්ලීන් කරලා. මේ දැන් බලන්න මේ හිම කඳු දෙක කොච්චරද? මේ ඩ්‍රයිව් එකේ තිබිච්ච හිම. දැන් මේ විනාඩි 5ක් නෑ එනක අපෝ මේ ටිකක් වැටලා තියෙනවා. ඔයගොල්ලෝ වෙනුවෙන්ම තමයි මේ වීඩියෝ එක තියාගෙන ආවේ මේ ස්ලෝ කරද්දි. ඉතින් ඔයගොල්ලෝ මම හිතනවා සතුටු වෙයි මේක බලලා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මේක බලලා මට ලයික් එකක් ෂෙයා එකක් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ තව වීඩියෝස් මම ඉදිරියට අරගෙන එන්න. දැනට මෙච්චරයි හරි සීතයි. ඔයාලන්ට පේනවනේ. තාත්තේ එහෙනම් බයි.